රෝස මල් කියන්නේ ආදරයේ සංකේතය. ඉතින් රෝස මල් යායකින් ලස්සන ඩ්‍රෙස් එකක් හදමුද? මේ මල් ඔක්කොම අරගෙන හදන්නේ ලස්සන වෙඩි ඩ්‍රෙස් එකක්. ඉතින් මේ මල් විතරක් නෙමෙයි මෙන්න මේ වගේ එක එක සයිස් වලින් ස්ටෝන්ස් ගොඩක් යනවා මේ ඩ්‍රෙස් එකට. බලන්නකො පොඩි ප්‍රමාණයක් නෙමෙයි. මෙතන රුපියල් 40000ක විතර ස්ටෝන්ස් තියෙනවා. ඉතින් මෙතනින් ප්‍රමාණයක් අරගෙන හදන්න තියෙන්නේ. මෙන්න මේ ටික එකතු කරලා තමයි අද මෙන්න මේ ලස්සන ඩ්‍රෙස් එක හැදෙන්නේ. ස්ටෝන්ස් වලින්ම සම්පූර්ණයෙන්ම මුළු ජැකට් එකම වර්ක් වෙනවා. ස්කර්ට් එකට මෙන්න මේ වගේ රෝසස් ගොඩාක් යනවා. මම මෙතන රෝසස් හැදෙව්වා 1800ක් විතර. ඉතින් ලොකු මල් ප්‍රමාණයක් තියෙනවා. මේක කණියෙන් හදපු දෙයක් නෙමෙයි. ලොකු පිරිසක් මට එකතු වුණා මේ මල් ටික හදන්න. මෙන්න මේ මල් ටිකෙන් තමයි මේ ඩ්‍රෙස් එක හැදෙන්නේ. ඔන්න බයිට් පැකට් එකක් එහෙම අරගෙන වාඩි වෙන්න විනාඩි 17ක් තියෙනවා වීඩියෝ එක බලන්න. අපි බලමු එහෙනම් පියවරෙන් පියවර මේ ඩ්‍රෙස් එක හැදුණු විදිය. මේ ඩ්‍රෙස් එකේ වීඩියෝ එක ඔයාලට අරගෙන එනකන් මමත් ඉවසිල්ලක් නැතුව හිටියේ. මොකද ඒ තරම්ම ඒ නිර්මාණය මාරම ලස්සනයි. මම මේ ඩ්‍රෙස් එකට පාවිච්චි කරා ලස්සන ග්ලිටර් නෙට් එකක්. ඒ වගේම අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන බ්‍රයිඩල් නෙට් එකක්. ඒ වගේම බ්‍රයිඩල් සෙටින් ෆැබ්‍රික් එකක්. ඉතින් මෙන්න මේ වගේ මුකුත්ම වර්ක් නැති ප්ලේන් ෆැබ්‍රික් ටිකකින් තමයි මෙන්න මේ ලස්සන නිර්මාණය කරන්නේ. ඉතින් ඔයාලට පේනවනේ මේ ජැකට් කොටස් ටික. ඉතින් මේකේ කිසිම දෙයක් නැහැ. අර ග්ලිටර් එකේ තියෙන ෂයින් එක ඇරෙන්න වෙන මුකුත්ම නැහැ. ඉතින් ඒ අවසානය කොහොමද කියලා බලන්නකෝ. අවසානයේ තනිකරම ස්ටෝන්ස් වලින් පිරුණු සුරංගනාවියකගේ ඩ්‍රෙස් එකක් වගේ මාරම ලස්සන ඩ්‍රෙස් එකක් තමයි අවසානයේ තියෙන්නේ. ප්ලේන් ස්කර්ට් එකයි ජැකට් එකයි වෙනම හදාගෙන ඔන්න අපි ලෑස්ති වෙනවා ලොකුම රාජකාරිය කරන්න. ඉතින් වර්ක් එක තමයි අපිට තියෙන ප්‍රධානම කොටස මේ ඩ්‍රෙස් එකේ. අර ස්ටෝන්ස් වලින් මෙන්න මේක තමයි වෙන්නේ. බලන්නකො මෙන්න මේ වගේ ළඟ මේ ස්ටෝන්ස් ටික එක සයිස් වලින් අල්ලලා මේ හැදෙන්නේ ස්කර්ට් කොටස. ඉතින් ස්කර්ට් එකේ සම්පූර්ණයෙන්ම මේ ඉන්න ළඟ වටේටම මේ විදිහට ස්ටෝන්ස් යනවා. ඊට පස්සේ ජැකට් එක ගත්තොත් එහෙම ජැකට් එක මේ වගේම සීල් වෙන විදිහට මුළු ජැකට් එකටම වර්ක් එක යනවා. ලොකු වැඩ කොටසක් තියෙනවා කරන්න. බලන්නකො ඉතින් මේවලට මාරම වෙලාවක් කරනවා. මෙතන ගල් ප්‍රමාණය ඇත්තටම ගැනලා ඉවර කරන්න බැරි තරම් මාරම ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඒ හැම එකක්ම එකෙන් එකටම අල්ලන්න ඕනේ. මේ ලොකු ඒවා සමහර ඒවා මහන්න වෙනවා. සමහර ඒවා අලවන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ තමයි ඒක හිමින් හැදෙන්නේ. කාලය යනවා ගොඩක්. හැබැයි අවසානයේ මාරම ලස්සන වේවි. තනිකරම ස්ටෝන්ස් වලින් කරන ලොකු වටිනාකමක් තියෙන ඇඳුමක්. අවසානයේ බලන්න එනවා වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලාගෙන ඉන්න. වර්ක් එක කරගෙන ඉවරයි දැන් තියෙන්නේ. අනිත් තට්ටු ටිකට මේ වර්ක් කරපු තට්ටුව අල්ලගන්න. බලන්නකො මේක මෙහෙම හදනකොට කොහොමද ලස්සන කියලා. තව මේකට රෝස මල් ලැබිලා එනකොට මාරම ලස්සන වේවි. මෙහෙම මහනකොට හැබැයි හරි පරිස්සමින් මහන්න ඕනේ. මොකද මේ ස්ටෝන් වල මෙන්න මේ පොඩි කප් එකක් තියෙනවානේ මේ ස්ටෝන් එක රඳ ගන්න. මේ කප් එකට නෙට් එක පැටලිච්ච ගමන් මේක මෙහෙම ටක් ගාලා තුවාල වෙන්න බලනවා. ඒක නිසා හරි පරිස්සමින් මහන්න ඕනේ. ඔන්න ස්කර්ට් එකේ පළවෙනි අදියර ඉවරයි. ඉතින් මෙන්න මේ වගේ තමයි ස්ටෝන්ස් ටික දැම්මන් පස්සේ තිබුණේ. බලන්නකො ලස්සන කොහොමද කියලා. ඉතින් දැන් කියන්නේ රෝස මල් ටික අල්ලන්න. ඉතින් මේ වගේ සම්පූර්ණ ස්ටෝන්ස් වලට එක ඉවරයි. මාරම ලස්සනයි ඒක. වව්. ඇත්තටම වව් කියන ඩ්‍රෙස් එකක් තියෙයි අවසානයේ. මේක හදනකම මටත් වව් කියවෙනවා. ඉතින් බලන්නකො. පියවරෙන් පියවර බලමුනේ නම් හැදලි ඉවරනකොට කොහොමද එන්නේ කියලා. මේ හදන ඇඳුම් ලියාෂට අඳන් නැතුව කොහොමද නේද? එයා අපේ මොඩල් නේ. ඉතින් ඔන්න එයාත් හැඩ බැලුවා ඒ ඇඳුමේ. දැන් අපි කරන්නේ මල් ටික අල්ලන එක. ඉතින් මේ මල් අල්ලන එකත් ලේසි නැහැ. මොකද මල් හදන්න අපි මාසයකට විතර කලින් ලෑස්ති වුණා. ඉතින් මල් අල්ලනකොටත් එහෙමයි රැයක් දවාලක් කියලා නෑ. මේ පාන්දර 2:00 වැඩ කරන වෙලාවක්. ඉතින් සමහර දවස්වලට පාන්දර 4-5 වෙනකන් එක දිගටම මගේ ස්ටාෆ් එකත් මාත් එක්කම වැඩ කරා. ස්ටාෆ් එක විතරක් නෙමෙයි පවුලේ අය, හිතවත් අය, ඒ ගොඩක් අය උදව් වුණා මේ නිර්මාණයේදී. ඇත්තටම මේවා තනියෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. පළවෙනි ලේයර් එක ඉවරයි.
දැන් දෙවෙනි ලේයර් එක පටන් ගත්තා. ඉතින් ඔය වගේ ලේයර්ස් කිහිපයක් අපි එක දිගටම ඔය ඇඳුමට අල්ලන්න ඕනේ. ඔන්න හදාහදී දෙයකට ස්ටෝන්ස් මදි වුණා කරන්න දෙයක් නැහැ. ආයෙ ගිහිල්ලා ගේන්න වෙලාවකුත් නැහැ. ෂොප් එකට කාල් එකක් දීලා කොළඹ ඉඳන් පික් මී එකක් දාලා ගෙන්න ගන්න උනා. මොකද නැත්තම් ඩ්‍රෙස් එක හදලා ඉවර කරන්න කාලය මදි. කලින් 40ක විතර ස්ටෝන්ස් ගෙනාවා. ඉතින් තවත් ටිකක් ගෙදර තිබ්බේවත් තිබුණා. ඔන්න දැන් දෙවෙනි පාරට ආයෙ ගේන්න උනා. ඒ වගේ තමයි ඉතින් නිර්මාණයක් කරනකොට සමහරලාට අපිට මේ ප්‍රමාණය යනවා කියලා හිතුවට ඊට වඩා යන අවස්ථා තියෙනවා. ඒක කරනකොට තමයි බලන්න පුළුවන් වෙන්නේ අපි හිතන ප්‍රමාණයෙම යනවද ඊට වඩා අඩු වෙනද යන්නේ වැඩි වෙනද යන්නේ කියලා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඔන්න වැඩේ ලස්සනට ඉවර කරන්න ඕනේ නිසා අඩුවෙන් දාලා ඉවර කරන්න බැරි නිසා ආයෙත් බඩුගෙන ආවා. මේක කත් ඔක්කොම අදලා ලස්සනට නිර්මාණය ඉවර කරන්න ඕනේ. මම කිව්වනේ ඒ නිර්මාණයේ වැඩිම වැඩ කොටසක් තියෙන අයියට කියලා. ඉතින් හිතලා බලන්නකෝ මෙන්න මේ වගේ සීල් වෙන විදියට මුළු ඩ්‍රෙස් එකක්ම වර්ක් කරනවා කියන්නේ ඇත්තටම කොන්ද නවාගෙන කොයිතරම් අමාරු වැඩක්ද. එක ස්ටෝන් ඇටයක් වෙනුවෙන් ගම් ඩොට් එකක් තියන්න එක වාරයයි තැටියේ ඉඳන් ස්ටෝන් එක අරගෙන ආයි ඇඳුමෙන් තියන්න තව අවස්ථා දෙකයි. එක ගලකට අවස්ථා 3ක් යනවා. ඉතින් ඒ වගේ ගල් ගණින්න බැරි ප්‍රමාණයක් කොන්ද නවාගෙන එක දිගටම දවස් කිහිපයක් එයා ඇල්ලුවා. ඒකයි ඇත්තටම සමහර නිර්මාණ මිල කළ නොහැකි කියලා අපි කියන්නේ. ඔන්න අපි දෙවනි පාරට මල් එකතු කරන දවස තමයි අද. ඉතින් ඒ අක්කා මට ලස්සන මල් ගොඩක් හදලා ගෙනල්ලා දුන්නා. එයා හදපු මල් ටික මෙන්න මේ වගේ පරිස්සමට තැටියක අතුරලා ලස්සනට ගෙනල්ලා දුන්නා. ඉතින් මේ අක්කත් මල් ගොඩක් හදලා තිබුණා. ඒ වගේම මගේ ස්ටාෆ් එකේ අයත් මට මල් ගොඩක් හදලා ගෙනල්ලා දුන්නා. එයාලා මම හදපු එක ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. මොකද දවල්ට මාත් එක්ක උදේ 8 ඉඳන් හවස 5:00 වෙනකම් වැඩ කරලා ඊට පස්සේ රැට ගෙදර ගිහිල්ලා ගෙදර වැඩත් කරලා රැට පුළුවන් විදියට එයාලා මං වෙනුවෙන් මලුත් හැදුවා. ඉතින් ඒ වගේම මගේ පවුලේ මේ මගේ පවුලේ අක්කා කෙනෙක් එයාත් මට මල් ගොඩක් හදලා ගෙනල්ලා දුන්නා. එයයි එයාගේ දුවයි එකතු වෙලා ඔය වගේ ඉතින් තව මාමගේ වයිෆුත් මල් හැදුවා. ඒ වගේම පවුලේ ගොඩ දෙනෙක් මල් හැදුවා. ඉතින් හැමෝමත් එක්ක එකතු වෙලා තමයි ඔය මල් 2000 හැදුවේ. දැන් මේ වෙනකොට මල් 2000ටත් වැඩි ප්‍රමාණය අපි ටාගට් කරාට වඩා වැඩි ප්‍රමාණයක් අපිට හදා ගන්න පුළුවන් වුණා. මට ඕනේ උනේ කස්ටමර් ඒ ඩ්‍රෙස් එක හදන්න මාව තෝරගත්තු එක එයා ගත්තු හොඳම තීරණයක් කියලා හිතෙන විදියට ලස්සන අවසානයක් දෙන්න. ඔන්න මේවා එක අතකින් කරන නිර්මාණ නෙමෙයි කියලා මම කියන්නේ මෙන්න මේ හේතු උඩ. පේනවනේ මේවා ඇත්තට තනියෙන් කරන්න බෑ. ඉතින් ගොඩක් කට්ටිය කියන්නේ ස්ටාෆ් එකක් එකතු වෙන්න ඕනේ මේ වගේ නිර්මාණයක් කරන්න. ඉතින් මම හිතනවා අවසානයේ මේක මාර්ග ලස්සන වේවි. ඒ වගේම තමයි මෙතන ස්කර්ට් කොටස හැදෙනවා. මෙතන ජැකට් එක හැදෙනවා. මේ ජැකට් එක හදලා ඉවරයි. දැන් තියෙන්නේ ජැකට් එකේ ෆ්‍රන්ට් එකේ වර්ක් එක. මේ ජැකට් එකේ බෑක් එකේ වර්ක් එක මේ වෙනකොට අපි කරලා ඉවරයි. දැන් ඔන්න ෆ්‍රන්ට් එක වර්ක් කරන්න ඕනේ. මේක තනි කරම තියෙන ස්ටෝන්ස් විතරයි. පර්ල් එක ඇටයක්වත් නැහැ. සම්පූර්ණයෙන්ම ස්ටෝන්ස් වලින් විතරයි මේ නිර්මාණය කරන්නේ. ඉතින් අවසානයේ මේ දෙක එකට එකතු වෙලා යනකොට මුදුමම ලස්සනක් තියෙවි. අවසානයේ අනිවාර්යයෙන්ම බලාගෙන ඉන්න. ඔයාලට බලන්න ලස්සන අවසානයක් තියෙනවා මේ ඩ්‍රෙස් එකේ. පේනවනේ තාම ඉවර නෑ. දැන් දවස් 3ක් විතර එක දිගටම පැය 2ක් 3ක් නිදාගෙන මල්ම මහන තාම ඉවර නෑ. අර පොඩි දෙන්නාට තාම මේ වගේ එකමාරක් දෙකක් විතර තියෙනවා අල්ලන්න. මල් 1800ක් කියලා කිව්වට මල් 2000 ගණක් හැදිලා තියෙනවා. ඉතින් මේක තියාගෙන වැඩකුත් නෑනේ. සම්පූර්ණයෙන් ලස්සනට අල්ලන්න තමයි තියෙන්නේ. තවත් මම හිතන්නේ දවසක විතර වැඩ තියෙනවා අපිට කරන්න. ලස්සන නිර්මාණ කරනකොට කම්මැලි වෙලා බෑ. ඉතින් ඉතුරුණු මල් ටික පැත්තකට විසික් කරන්න නැතුව නිර්මාණයට ලස්සන අවසානයක් එනකන් අපි ඒ ටික ඇල්ලුවා. දැන් ඔන්න අපි ඒ ටික අල්ලන අතරේ එක මලක්වත් අයියට අල්ලන්න උනේ නෑ. මොකද එයාගේ කොටස ඉවර නෑ. එයාට ඒ ජැකට් එකට සම්පූර්ණයෙන්ම ගල් අල්ලන්න තිබ්බා තැනින් තැනටම.
ඔන්න දැන් ජැකට් එකේ වැඩ ටික අයියා කරන ගමන් ඉන්නේ. ඒකේ තව ටිකක් තියෙනවා. මොකද මෙන්න මේ ටික ඉවර කරගන්න දෙවෙනි පාරටත් ගල් මදි වුණා. ඉතින් ටාගට් කරලා ගේනවා තමයි. උනට සමහරලාට අපි හිතනවට වඩා ප්‍රමාණයක් ඒ වලට යනවා. ඉතින් මෙන්න මේ වගේ සීල් වෙන්නමනේ ගල් අල්ලන්නේ. ඉතින් ඒක නිසා ලොකු ගල් ප්‍රමාණයක් ගියා. දැන් ඔන්න තුන්වෙනි පාරටත් ගල් ගෙනල්ලා තියන්නේ අල්ලන්න. ඉතින් ඔන්න ඔය වගේම තමයි මේක මාරම බරයි. මේ වෙනකොටත් ලොකු බරක් තියෙනවා මේකේ. ඉතුරු ටිකක් ඉවරලා යනකොට ගවම හැදෙනකොට සෑහෙන බරක් තියෙවි. තන්නේ කරම ස්ටෝන්ස් වලින් යන නිසා තමයි එච්චර වටිනාකමක් සහ ලොකු බරක් එන්නේ. ඉතින් අවසානයේත් මේ වගේම මාරම ලස්සනට තියෙවි. විශේෂම තමයි මේ බ්‍රයිඩ්ගේ ෆන්ක්ෂන් එක තියෙන්නේ නයිට් ෆන්ක්ෂන් එකක්. ඉතින් මේ වගේ ස්ටෝන්ස් වලින් සම්පූර්ණ වෙන ගවමක් නයිට් ෆන්ක්ෂන් එකකට ලයිට්ස් වලට මාරම ලස්සනට තියෙවි. අපි බලමු ෆිටෝන් එකට තියෙන තව දවසයි. ඒකේ ෆිටෝන් එකට අපි හැමෝම මාරම විදිහට ලෑස්ති වුණා. මොකද ආසාවෙන් හිටියේ ෆිටෝන් එක පුදුමම ලස්සනක් වෙනවා කියලා අපි හැමෝම දන්නවා. මොකද හැදෙන නිර්මාණය ඒ තරම්ම හැදෙන කොටත් ලස්සනයි. ඉතින් අවසානය ඒ කස්ටමර් ඇඳම කොහොමද කියලා බලන්න අපි හැමෝම මාරම ආසාවෙන් හිටියේ. අපේ කට්ටිය ඉතින් හිටගෙනත් මහනවා ඉඳගෙනත් මහනවා. එකම විදියට දවස් 3ක් විතර මල් ටික ඇල්ලුවා. ඉතින් මල් අල්ලනවා විතරක් නෙමෙයි මෙන්න මේ වගේ ලස්සන වීඩියෝත් ගන්නවා. ඉතින් ඔයාලා දන්නවද මේ ඩ්‍රෙස් එකේ වීඩියෝ 200කට වඩා වැඩි ප්‍රමාණයක් තිබුණා. ඉතින් ඒකෙන් අයින් කරන්න පුළුවන් කොටස් උපරිමයෙන් අයින් කරලා තමයි මම මේ ඔයාලට විනාඩි 17කට වගේ ප්‍රමාණයකට පුළුවන් තරම් අඩු කරලා මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් මේ ඩ්‍රෙස් එක හදනකොට අපි හැමෝම එකතු වුණා කිව්වනේ. බලන්නකෝ මේ ඉන්නේ මගේ ආච්චි. ඉතින් අපි ආච්චිවත් අල්ලගත්ත වැඩට. එයාට දුන්නා මල්වල ලස්සනම මල් ටික තෝරලා දෙන්න කියලා. කියන්න අමතකුණානේ අපේ කට්ටිය හිටගෙනත් මහනවා. වෙනවනේ. ඔන්න දැන් වැඩ ටික ඉවරයි. දැන් තියෙන්නේ ෆ්‍රොක් එක කොහොමද කියලා ඔයාලට අරගෙන එන්න. මුලින්ම ෆ්‍රොක් එක කොහොමද කියලා බලනවට වඩා සද්ද කොහොමද කියලා හමුද? එච්චර ලස්සන සද්දයක් එන්නේ තනිකරම ස්ටෝන්ස් නිසා. ඉතින් ඔන්න ඔය වගේ තමයි දවස් ගානක මහන්සියක් අවසාන ප්‍රතිඵලයක් විදියට මෙන්න මෙහෙම ලස්සනට ඉවර වුණේ. බලන්නකෝ එකම හිස්තැනක්වත් පේන්නේ නැති වෙන්න එකකට එකක් හේතු වෙන විදියට තනිකරම ස්ටෝන්ස් වලින් උඩ ටික කවර් වෙලා තියෙනවා. පහළ ටික රෝස මල් වලින් කවර් වෙලා තියෙනවා. ඉතින් ඒ ඩ්‍රෙස් එක ලස්සනයිද කියලා මම නෙමෙයි කියන්න ඕනේ ඔයාලට දැනෙන අදහස අද අනිවාර්යයෙන්ම වචනයෙන් ලියාගෙන යන්න. ඉතින් මේ බලන්නකෝ මේක ඇත්තටම ඔයාලට ගේනකම් මම පිස්සුවෙන් වගේ ආසාවෙන් බලාගෙන හිටියේ. මොකද ඒක ඒ තරම්ම ලස්සනයි. මේ තරම් ස්ටෝන්ස් ගොඩකින් මේ වගේ ගොඩාක් වටින නිර්මාණයක් මම මගේ මේ අවුරුදු ගානටම කරපු පළවෙනි අවස්ථාව. කලිනුත් ලස්සන නිර්මාණ කරලා තියෙනවා. නමුත් මේ තරම් ලොකු වටිනාකමකින් යන නිර්මාණයක් කරපු පළවෙනි අවස්ථාව. ඉතින් ඒක මාරම ලස්සනට ඉවර කරන්න පුළුවන් වුණා. ඒ ගවුම ඩමි එකට මේ තරම් ලස්සනයි නම් ඒ කස්ටමර් ඇඳම කොහොමද ඇද්ද? බලමුද එහෙනම්. ඔන්න ඉන්නවා සුරංගනාවියක් වගේ ලස්සන ඒ බ්‍රයිඩ්. ඉතින් දැන් එහෙනම් අපි යාගේ ෆිටෝන් වීඩියෝ ටික බලමු. සුරංගනාවියක් වගේ ලස්සන ඒ බ්‍රයිඩ් මට මේ ඕඩර් එක දුන්නේ ඉංග්‍රීසි ඉඳලා. ඉතින් එයා ලංකාවට එනකොට එයා ආසුණු විදියට එයාගේ ඩ්‍රෙස් එක අපි ලස්සනටම හදලා තිබ්බා. මෙන්න මේ වගේ. ඉතින් එයා ඇඳලා බැලුවම ආයෙත් මුකුත්ම හදන්න දේවල් තිබුණේ නෑ. මාරම ලස්සනට තිබුණා. ඉතින් ඇත්තටම කියන්න වචනත් නෑ. ඇස්වලට කඳුළු වෙන තරම් සතුටුයි. ඒ තරම්ම අවසානයේ මාරම ලස්සනට තිබුණා. ඔයාලගේ අදහසත් අනිවාර්යෙන්ම ලියාගෙන යන්න. බලන්නකෝ එයාට ඒ ඇඳුම ඇත්තටම මාරම ලස්සනට ගැලපෙනවා. ඒ වගේම එයාව බෝන් එකෙක් වගේ පේනවා. ඉතින් එහෙනම් මේ වගේ ලස්සන ඩ්‍රෙස් ඔයාගේ ඩ්‍රීම් ඩ්‍රෙස් එක අපිට කියලා හදාගන්න ඉක්මනටම වීඩියෝ එකේ තියෙන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න.
ඉතින් මේ ඩ්‍රෙස් එක වගේම ඔයාගේ හිතේ තියෙන ඔයා ආස වුණු ඔයාගේ ඩ්‍රීම් ඩ්‍රෙස් එක හදලා දෙන්න අපි ලෑස්ති. ඕන අද නම් ස්ටිකර් කමෙන්ට් එකක් දාගෙන යන්න බෑ. ඩ්‍රෙස් එක ලස්සනයිද කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් ලියාගෙනම යන්න ඕනේ. ඔයාගේ අදහස අනිවාර්යෙන්ම ලියාගෙන යන්න. ඒ වගේම මේ ඩ්‍රෙස් එක ලස්සනයි නම් ඒ වගේම මේ වීඩියෝ එක ලස්සනයි නම් තව කෙනෙක්ට බලන්නත් එක්ක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ ඩ්‍රෙස් එක හදලා දුන්නට පස්සේ ඒ කස්ටමර් අපි කතා කරගත්තු ගානටත් වඩා වැඩිපුර මුදල් මට දුන්නා ඒ නිර්මාණය වෙනුවෙන්. මොකද ඒ තරම්ම එයාලා ඇත්තටම සැටිස් වුණා ඒ ඇඳුමට. මොකද හිතුවටත් වඩා අවසානයේ මාරම ලස්සනට එයාගේ හිතේ මැවුණු ඩ්‍රෙස් එකට වඩා ලස්සන අවසානයක් අපිට දෙන්න පුළුවන් වුණා. ඉතින් එයාට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපේ මහන්සියට ඒ දුන්න වටිනාකමට. ඉතින් ඒ වගේම එයාගේ ලස්සනම දවසේ එයාව ලස්සනම මනමාලියෙක් කරන්න ඒ වගේම එයාගේ ජීවිතේට ලස්සන මතක ගොඩක් එකතු කරගන්න පුළුවන් වෙන්න ලස්සන නිර්මාණයක් අපිට හදලා දෙන්න පුළුවන් වුණා. ඉතින් ඒ සතුට තමයි ඇත්තටම දවස් ගානක මහන්සියේ අවසානය. එහෙනම් වීඩියෝ එක බැලුව ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. रास्ते छुप गए ढूंढते हैं उजाला मिट्टी की खुशबू में छुपा एक हवाला दिल से दिल तक एक रास्ता है पता है या भूला सपने टूट